ඉස්සර කාලේ පිටිසර ගම්මානයක ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාල අලුත් හේනක් හදන්න කියලා වනාන්තරය ඇතුළට ගමන් කළා. ඉතින් මේ ගමරාල හේනක් සටන්න සුදුසු තැනක් හොයන්න පටන් ගත්තා. ගමරාල විශාල ගසක් අසලට ඇවිත් වටපිට බැලුවා. කැලේ තියෙන ලොකු ගස්වල තමයි යක්කු ජීවත් වුනේ. යක්කු ගොඩක් බලවත්. මේ ගස උඩ යකෙක් වාසය කළා. යකා හොඳටම කලබල වුණා. යකා ගහෙන් බිමට පැනලා ගමරාල ඉස්සරහින් හිටගත්තා. ගමරාලයෝ, මගේ මේ ගහ කපන්න හැදුවොත් මම උඹව කැලි කැලි වලට ඉරලා දානවා. ඒත් ගමරාල නුවණක්කාරයි. කලබල වුණේ නැහැ. ගමරාල බොහොම එදිතර විදියට කටයුතු කළා. බොල යකෝ, උඹට බයේ කැලේ කපන්න නැතුව ඉන්න කොහමද? උඹට ඕනං වෙන ගහට ඵලයන්. යකාට බය නැති නිසා යකා හොඳටම බය වුණා. මේ කැලේ ඔය හෙනරං ගස් තියෙන්නේ. ඒ ගහෙත් යක්කු හිටියොත් ගමරාල මෙන්න මේ ගහ අතෑරල වෙන ගහක් කපා ගනින්. ඒ ගහෙත් යක්කු හිටියොත් මට හේන කොටන්න වෙන්නේ නා. එයත් මට උඹ ගැන දුකයි. ඒක නිසා මම මේ ගහ කපන්නේ නා. හැබැයි උඹ මට පොරොන්දුවක් වෙන්න ඕනේ. හැම මාසෙම මට එළවලු ගෝණියයි වී ගෝණියයි මගේ ගෙදරටම ගෙනත් දීපන්. උඹ කැමතිද? හරි, මං කැමතියි. යකා මේ යෝජනාවට කැමති වුණා. පොරොන්දුන් සිටියටම යකා වී ගෝණියයි එළවලු ගෝණියයි තම ගෙදරට ගෙනාවා. මේ අතරේ කැලේ ඉන්න අනිත් යක්කුන්ටත් මේ ආරංචිය පැතිරිලා ගියා. ඒ අය නායකයාට මේ බව දැන්නුවා. යක් නායකයාටත් ලැජ්ජයි. යක්කු මිනිසුන්ට බයයිද? මොන ලැජ්ජාවක්ද? මං ගිහිල්ලා ගමරාලට පාඩමක් උගන්නන්කෝ. ගමරාලට පාඩමක් උගන්නන්න ඕනි කියලා හිතපු යක් නායකයා ගමරාලගේ ගෙදර ගිහින් ඇඳයට හැංගිලා හිටියා. ගමරාල හොඳටම බඩගිනිලා ගෙදර ආවා. මට යක්කෙක් කන්ට බඩගිනි. ඈද යට ඇති කපාගෙන කන්ට මහන්සි වෙලා වැඩ කරලා මහන්සිත් ඇතිනේ. මට යකෙක් කන්න බඩගිනි කියන්නේ මට ගොඩාක් බඩගිනි කියන එක. නමුත් යකා ඒක දන්නේ නෑනේ. ඔහු හිතුවේ තමාව කන්න හදනවා කියලා. ගමරාල ගමහාමිනේ, මට සමාවෙන්න. මං ආයෙමත් කරදර කරන්නේ නෑ. කියන ඕන දෙයක් මං කරන්නම්. අනේ බුදු ගමරාලයෝ, මාව මරන්න එපා. මම උඹට හැම මාසෙම එළවලු ගෝණි දෙකයි වී ගෝණි දෙකයි ගහන්න ගෙනත් දෙන්නම්. එදා ඉඳලා එළවලුයි වී ඇති තරම් ලැබුණා. ගමරාලයි ගමහාමිනේ ඒවා ගමේ මිනිස්සුත් එක්කත් බෙදාගෙන සතුටින් කාලය ගත කළා.